ඉතින් මියුසියම් එකට. ඉතින් මේක නේමලු පරදක හදපු මැෂින්ස්. එතකොට ඒ රස බලන්න අවස්ථාව තියෙනවා අපි අද තියෙනවා. ලංකාවේ හැමතැනම ෆැක්ටරි වල එකතුවක් තමයි ඔයගොල්ලෝ බලන්න දාලා තියෙන්නේ. බඩ එක විතරයි කඩන්නේ. අතින් රබ් කරලා මද පානේ දාන ඉතරයි ප්‍රොසෙස් එක. ඒක තමයි ලංකාවේ වයිට්. උඩම ෆ්ලෝ එකේ ඉන්නේ. ඒකක් රස බලන්න. ඊට අමතරව ඔයාලට මොනවා තේ වර්ගයක් මෙතනින් ගන්න ඕන නම් ඒකත් ගන්න පුළුවන්. කට්ටියට ඇත්තටම ගොඩක් වැදගත් කරක් ආරාධනා කරනවා එන්න කියලා. වෙනස් අත්දැකීමක් පැනලා ඉන්න කිත් එක්කම. Travel Star. මියුසියම් එකට. ඉතින් මේක නේමලු පරදක හදපු මැෂින්ස්. එතකොට ඒ රස බලන්න අවස්ථාව තියෙනවා අපි අද තියෙනවා.
හලනවා. හලන තේකට අර මේසෙට යනවා පැසවීමට. පැය භාගයකට පැය දෙක දක්වා කාලයක් දාලා තිබ්බම තේවල සුවඳ සහ වර්ණ එනවා. එනකොට මේක පැසවල තේක වෙනවා මේ ඩ්‍රයිවර් එකට. මේක තමයි තේකට ගේනන්නේ. ගේන තේක තමයි ඉලෙක්ට්‍රොනික ඉනන්නේ छोटा සිප් එකකට. එතෙන් වාක්‍ය කරලා මේ වගේ පිටුවකට තමයි දාන්නේ. මේ තේක හදපුවම වර්ණය තමයි මේ පැත්තෙන් තියෙන උඩට බලන්න. සිල්වර් ටිප්ස් ගෝල්ඩන් ටිප්ස් කියන්නේ බඩ එක විතරයි කඩන්නේ. අතින් රබ් කරලා මද පානේ දාන විතරයි process එක. ඒක තමයි ලංකාවේ white tea කියන්නේ. ඒක ඉතින් ඉඳලා. gunpowder sencha කියන්නේ green tea. gunpowder tea හදන්නේ Chinese pan heating process එකකින්. sencha හදන්නේ Japanese steaming process එකකින්. green tea පැසවීමක් කරන්නේ නැහැ. මේකේ ඔක්කොම black tea. අන්තිම grade එක තමයි dust number 1 and dust tea. පොඩිම grade එක strong tea එකක් ඒක තමයි යන්නේ. orange pepper tea වර්ග curly ගතියක් තියෙනවා මේක light tea එකක් යන්නේ. broken orange pepper pennies ලංකාවේ අපි බොන්න ගන්නවා. මේ හැම තේකක රස එකින් එකට වෙනස් වෙනවා. කලකරුවට වෙනස් වෙනවා. ලංකාවේ බලක් හතක තේ හදනවා. එකම තේ කැන්ඩියස් සිස්ටම් එක. හැබැයි රස වෙනස් වෙනවා ක්ලයිමේට් එකයි සොයිල් එකයි. දිග නමක් තියෙනවා. flavored broken orange pepper pennies extra special කියලා. ගොඩක් ටිප්ස් තියෙනවා. ඒක ඉන්නේ caramel taste. ටිප්ස් තියෙන නිසා තමයි caramel taste එක. දැන් silver tips golden tips වගේ සෞඛ්‍යයේ cancer patients ගන්න හොඳයි කියලා බොන්න ගන්නවා. green tea වගේ cholesterol patients ලාට ඒ වගේ හොඳයි. මේකේ ඕනම වර්ගයක් ඔයගොල්ලන්ට දීලා බලන්න පුළුවන් නේද? අපි ඔයගොල්ලන්ට free tea එකක් දෙනවා BOP එක. හැබැයි අපි සීනි අනුමත කරන්නේ නැහැ ඒකත්. අපි කීබෝඩ් එකේ සීනි අනුමත කරන්නේ තේක බොනකොට අපි සීනි නැතුව තේක ස්පෝන් එක බොනවා. පොඩි ප්‍රමාණයක් දාලා බොන්න කියනවා. ඒකෙදි තේකේ අත්තම ඔබට බලන්න. මේ ඕනම තේ වර්ගයක් අරගෙන බොන්න පුළුවන්. දැන් පුළුවන්. ඔබට දින පස්සේ පහක්ම බලන්න. ඔය මොනවද කියන්නේ? කිව්වම තේ කියන්නේ. දන්නේ තියේ?
bankruptcy, and occasional suicide. Hands were wrung in despair, and thousands of acres were set aflame to still the biological storm. But in the end, the coffee bean is dead. In 1867, one Scotsman, James Taylor, still had some resolve and power that would enable him to tide over this burden of misfortune. මේ මියසියම් එක ටී මියසියම් එක බලලා ඉවරයි දැන්. ඒ කියන්නේ අපි මේක දැන් ඉන්නේ මේ උඩම ෆ්ලෝ එකේ ඉන්නේ. ඉතින් මෙතන තමයි අතනම රෙස්ටෝරන්ට් එක තියෙන්නේ. රෙස්ටෝරන්ට් එක කියන්නේ මෙතනින් අපිට නොමිලේ දෙනවා ඔයාලට තේ එකක් රස බලන්න. ඊට අමතරව ඔයාලට මොනවා තේ වර්ගයක් මෙතනින් ගන්න ඕන නම් ඒකත් ගන්න පුළුවන්. මියසියම් එක ඇත්තටම කිව්වොත් මේ අර පරණ තේ කොළ අඹරපු මැෂින්ස් ඒවා තමයි ඇත්තටම ගොඩක් තියෙන්නේ. ඒ භාවිතා කරපු උපකරණ තමයි තියෙන්නේ. මං හිතන්නේ ඉගෙන ගන්න කට්ටියට ඇත්තටම ගොඩක් වැදගත් කරක් ආරාධනා කරනවා එන්න කියලා. වෙනස් අත්දැකීමක් පැනලින් අපිත් එක්කම Travel Star